ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහලක් වන ගාල්ල ජාතික රෝහල බල්ලන්ටම වෙන්නු රෝහලක් බවට පත් වෙලා. ගාල්ල ජාතික රෝහලේ නිදැල්ලේ හැසිරෙන බල්ලන් නිසා එහි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් රෝහලට පැමිණෙන රෝගීන්ටත් ඇතිවන්නේ විශාල පීඩාවක්. රෝහලේ වාට්ටුවල, සායනික කාමරවල, රුධිර සාම්පල එකතු කරන ස්ථානවල, එන්නත් කරන ස්ථානවල පමණක් නොවේ, අධ්‍යක්ෂ කාමරයේ අසල පවා බල්ලන් රජ කරනවා. මේ ඔබ දකින්නේ රුධිර කාන්දු පෙරන ප්‍රතිකාරය කළ රෝගියෙකු අසලම බල්ලෙකු සිටින ආකාරය. රෝගීන් සපත්තු ගලවා ඇතුළු විය යුතු ඇතැම් ස්ථානවල තුවාල, දද, කුෂ්ඨ සහිත බල්ලන් නිදැල්ලේ සැරිසරනවා. රෝහල පුරාම බල්ලන්ගේ අසූචි පිරීලා. මේ රෝහලේම සේවිකාවන් රෝහල් පරිශ්‍රය ඇතුළත සතුන්ට කෑම දෙන ආකාරය. මේ වැඩේ අධ්‍යක්ෂකවරයා විසින් තහනම් කරලා තිබුණත් මේ කාන්තාව තවමත් බල්ලන්ට කෑම දෙන එක නවත්තලා නැහැ. මේ බල්ලන්ගෙන් බෝවන විෂ බීජ නිසාම රෝගීන් දැඩි අවදානමක පසු වෙනවා. බලධාරීන් මේ ගැන නොතකා කටයුතු කරන්නේ ඇයි? කරාපිටිය ජාතික රෝහලේ මේ වන විට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සුනක උවදුර සුනකයින්ගෙන් මේ පිරීලා තියෙනවා මේ රෝහල තුල. මේක උග්‍ර වෙන්න ඉඩ තියන්න එපා. අපි බලධාරීන්ගේ විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේක ඉක්මනින් මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. මොකද මේ බලුවදුර ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අහිංසක මේ රෝහලෙන් ප්‍රතිකාර පතාගෙන එන අහිංසක අසරණ රෝගීන්ට. මොකද දිනපතාම වාගේ එක පුද්ගලයෙක් හෝ දෙන්නෙක් හෝ දෙතුන් දෙනෙක් හෝ බල්ලන්ගේ සපා කෑමට ලක් වෙනවා. එහෙම නැත්නම් මේ බල්ලෝ ගොරව ඇවිල්ලා පනිනවා. විස බීජ බෝ වෙනවා. අපි විස බීජ මර්ධනය කරන්න තියෙන රෝහලක විස බීජ වර්ධනය කරගත යුතු නැහැ මගේ කල්පනාව. මේ රෝහලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් මම දිනපතාම දකිනවා. මේ රෝහලේ හැම වාට්ටුවකම වගේ අයාලේ යන සුනකේ ඉන්නවා මහා පරිමාණයෙන්. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. විශාල ප්‍රමාණයක් සපා කාලා තිනවා. පහුගිය සතියේ මම හිතන විදිහට වෛද්‍යවරු දෙන්නෙක් සපා කෑවයි කියලා මට තොරතුරක් දැනගන්න ලැබුණා. ඉතින් මේ බල්ලගෙන් අපි දන්නේ ජල බීතිකාව හැදෙනවා කියලා විතරයි. නමුත් බල්ලගෙන් ජල බීතිකාව පමණක් නෙවෙයි බල්ලගෙන් හැදෙනවා තවත් බල්ලගේ කෙල නිසා නොයෙකුත් රෝගාබාධ හැදෙනවා. දවසකට රෝගීන් දසදහස් ගණනක් මේ රෝහලට පැමිණෙනවා. ඉතින් මේ එන රෝගීන්ට සාපේක්ෂව මේ බල්ලන් ගහණය වැඩි වෙනවා නම් මේක පාලනය කිරීමටවත් ඉවත් කිරීමටවත් කිසිම වැඩපිළිවෙලක් නැත්නම් මේක ජාතික ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේකට මම හිතන විදිහට අධ්‍යක්ෂතුමත් මේ ගැන නොදන්නවා නෙවෙයි. අධ්‍යක්ෂතුමා හොඳින් දන්නවා මේ ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්නේ මේ බලධාරීන් මේකට ඉක්මන් විසඳුමක් ගන්නෙ නැත්තේ මොකද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. මම සැප්තැම්බර් 6 වෙනිදාව කරාපිටිය හොස්පිටල් එකට අපේ ලෙඩෙක්ව බලන්න ඔළුවේ ශල්‍ය කර්මයක් කරපු. මං ඒ වාට්ටුවට යනකොට දොරකඩ ඉඳලා හොස්පිටල් එකේ බල්ල දෙන්නෙක් පැන්නා. මම බේරලා ගියා මමයි වයිෆු ආවේ. ආයි ලෙඩා බල්ලා ඉවර වෙලා එනකොට ආය මාව විකුවා එක බල්ලෙක්. ඊපස්සේ මම ඒ බල්ලට හෙල්මට් එක පාර දුන්නා. පාර දුන්නාම සිකියුරිටි එකේ හිටි ගෑනු මනුස්සෙක් මට බැන්න බල්ලට ගැහුවයි කියලා. පස්සේ මං කිව්වා ඉතින් ඔය දාගන්නයි කිව්වා බල්ලා. ඔය ගෙදර ගිහින්. මෙතන මේ හොස්පිටල් එකේ කිව්වා මෙතන බල්ලෝ මේව කරන්න එපා කිව්වා. මට පේන විදිහට මේගොල්ලෝ හදනවා හොස්පිටල් එකේ බල්ලෝ. අනිත් එක තමයි මේක මේ පරිපාලනයේ තියෙන ගැටලුවක් වගේ පේන්නේ මේ. බල්ලෝයි ලෙඩ්ඩුයි මිනිස්සුයි ඔක්කොම එකට සම්මිශ්‍රණය වෙන්නේ මෙතන. ඒකයි කියන තියෙන්නේ මට. ගාල්ල ජාතික රෝහල බල්ලන්ටම ගිහින්